හරි. අපි යන් කාරණාවට. ගිය සතියේ අපි කතා කරගෙන ආවා මග වඩනවා කියලා මොකද්ද කරන්න දෙන්නේ කියලා. අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. බණ දහම කියලා කොච්චර දේවල් කතා කරා. අන්තිමට මග වඩනවා කියලා කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ පිටත. මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ බණ. නමුත් මග වඩනවා කියලා කරන්න තියෙන්නේ බොහොම පුංචි කාරණාවක්. ඔබ අවබෝධයට ගන්න ඕනේ ඇයි කියලා ඒ. ඇයි ඒ පුංචි කාරණාව විතරක් කරන්න කියලා. දැන් අපි ඒක පරිසම්පාද කාරණාවට දාලා බලමු. මොකද්ද වෙන්නේ කියලා. හොඳට තේරුම් ගන්න පිටුතුනේ ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒතර අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙන විදිය. මේක තමයි හිත. ඒතර මේක හැදෙනවා මේක අපි දන්නවා. එතන ඊට අමතරව පිටුතුනේ අපි දන්නවා කෙලෙස් යාන්ත්‍රණයක් තියෙනවා කෙලෙස් හැදෙනවා හිතේ. මෙන්න මේ කෙලෙස් හැදෙන විදිය ගැන කතා කරමු. එතන මම මේක පොඩ්ඩක් දැන් ටයිම් කරලා කෙලෙස් හැදෙන විදිය කතා කරමු. මෙතන ඔබගේ ජීවිතේ ඔබට අත්දකින්න ඕනේ මොනවද කියලා කල්පනා කරලා බලන්න. ඔබට එක්ස්පීරියන්ස් කරන්න ඕනේ මොනවද? මම ඔබට උදාහරණ කියන්නම්. හොඳට බලන්න මේව තනිකරම පෞද්ගලිකව බලන්න ඔබගේ ජීවිතෙන්ම ගන්න වෙනවා. ඔබට සින්දුවක් මතක් වුණාම එන ඔබ කැමති සින්දුවක් මතක් වුණාම ඒ මතක් වෙච්ච ගමන්ම මොනවද ඔබ කරන්නේ? ඒ සින්දුව මතක් වුණා අහක බලා ගන්නවද? එහෙම නැත්නම් ඒ සින්දුව මතක් වුණා දැන් මොකද කරන්නේ? හිතින් ඒක කියනවා. දැන් ඔක හිතින් කියලා මදි අවස්ථාවක් එනව නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ වෙනසනේ ඔබ ඒක මුමුණනවා. ඒක මුමුණලත් මදි අවස්ථාව වෙනව නේද වෙනසනේ? ඊට පස්සේ ඒකේ තාලෙට මොකද කරන්නේ ඔබ? ඒකේ තාලයක් දිනනේ සින්දුවේ. ඒ සින්දුවේ තාලෙට මක් කරනවද? ඔබගේ ඔළුව මෙහෙම කරනවා. එහෙම නැත්නම් ඇඟිල්ලෙන් මතකද? ඇයි ඔව කරන්නේ වෙනද? වань ඉස්සෙල්ලාම හිතින් මේක ගොඩ දා ගන්න බැරුව හැටි. අර සින්දුවේ තාලේ මතක් වුණා. ඒ තාලේ මතක් වුණාට පස්සේ මුලින්ම හිතින් මේක ගොඩ දා ගන්න හැදුවා. ඊට පස්සේ ඒක මදි. ඒක නිසා බැලුවා කනින් මේක ගොඩ දා ගන්න. ක්‍රියාවක් කරලා ගොඩ දා ගන්න. ඊට පස්සේ මේ ශරීරෙත් පොඩ්ඩක් මේකට සම්බන්ධ කරලා තාලේ පොඩ්ඩක් තියාගන්න. මෙන්න මෙහෙම පිංගුසනේ මේ ඇස කන නාසය දිවකය මන කියන කාරණා ටික යූස් වෙනවා එහෙනම්. මොකක් හරි දෙයක් ආවට පස්සේ හිතට. පුංචි පුතා කියලා ආව හැංගීම. ආපු ගමන් මොකක්ද වෙන්නේ? පුතා හරි දුව හරි. දැන් මොකක්ද වෙන්නේ නේද? ඔන්න දැන් හිතේ දුවනවා. හිතින් දුවනවා. දරුවා ගැන මේ අත් බින්දිනවා පින්ගතනේ. ඊට පස්සේ මක් කරන්න ඕනේද? දකින්න ඕනේ. ඊට පස්සේ ඇතිද? දැක්කහම ඇතිද? මදි. මක් කරන්න ඕනේද? අහන්න ඕනේ. ඇහුවම ඇතිද? ඔබ කල්පනා කරන්න දැන් මොකද්ද ඔබ ඊළඟට කරන්නේ කියලා. මොකද ඊළඟට කරන්නේ? ඉඹින්න ඕනේ. අර තිරිසන්නු වගේ ලෙව කන්නේ නැත්නම් ඒකත් කරන්න ඕනේ. ඊට පස්සේ
අල්ලන්න ඕනේ. දැන් ඔබ බලන්න පින්වතුනි මොකක් හරි හැඟීමක් ඔබගේ හිතට ආවට පස්සේ ඔබ උත්සාහ කරනවා ඔබ කියන්නේ මේ ඇත්තට මේ හිත. ඔබෙක් නෑනේ. ඔබේ පැත්තට දාන්න. මේ හිතට යම් අරමුණක් ආවට පස්සේ අන්නේ අරමුණ අත්විඳින්න මේ හිත පාවිච්චි කරනවා පින්වතුනි හිතට පාවිච්චි කරන්න පුළුවන් හැමදේම. ගොඩක් දුරට මුලින්ම පාවිච්චි කරන්නේ පින්වතුනි හිතමයි. මන ධම්ම තමයි පාවිච්චි කරන්නේ ගොඩක් දුරට. මන ධම්ම පාවිච්චි කළා එතනින් කරගන්න අමාරුයි. ඊළඟට යනවා පින්වතුනි ඔය අස කන නාසය දිවකය කියන කොටසට. මෙන්න මේක දිගින් දිගටම කරනවා. මේක දිගින් දිගට කරනවා හේවත් අර අරමුණ ආවට පස්සේ ඇයි පින්වතුනි ඔබට ඕනේ ඒ අරමුණ අත්විඳින්න. ඔන්න ඕකයි අපි හොයලා බලන්න ඕනේ. අරමුණක් ආවා. ඇයි අරමුණක් අත්විඳින්නේ? ඔන්න ඔය විදිහට අරමුණක් අත්විඳින්න තමයි පින්වතුනේ අද ඔබගේ මුළු ජීවිත කාලෙම ඔය කැප වෙලා තියෙන්නේ. ඔබ කිව්වොත් එහෙම ඔබ හරි සාර්ථක ජීවිතයක් ගත කරපු මිනිස්සෙක් කියලා. ඇත්තටම පින්වතුනේ ඔබ දන්නව නේද මැරෙනකොට ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. මොකුත් නැහැ පින්වතුනේ. ඇත්තටම ඔබ කරපු දෙයක් නැහැ. මොකද ඇත්තටම ඔබ කළේ හිතට අරමුණක් ආව පින්වතුනි මේ එන අරමුණ නාම අරමුණක් එන්නේ. නාම වලින් ඒක එන්නේ පින්වතුනි. ඒ කියන්නේ වේදනා සංඥා හරහා තමයි මේක එන්නේ. ගොඩක් දුරට මතකයේ තියෙන එක. ඔන්නෝක ආවට පස්සේ පින්වතුනි ඔය කාරණාව අත්දකින්න තමයි පින්වතුනි ඔබගේ ජීවිතේම කැප වෙලා ගිහලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන ඔය කාරණාව අරිහතුන් වහන්සේටත් එනවා. හිතට අරමුණක් අරිහතුන් වහන්සේටත් එනවා. හැබැයි අරිහතුන් වහන්සේගේ ජීවිතේ කැප වෙන්නේ නැහැ ඕක කරන්න. නමුත් ඔබගේ ජීවිතේ ඔකට කැප වෙනවා. ඔබ කියයි නෑ අපේ ජීවිතේම කැප වෙන්නේ නැහැ. අපි ඉතින් රස්සාවක් කරනවා. ඔන්න ආවතෙන්ට. ඇයි? ඇයි රස්සාවක් කරන්නේ? ඇයි රස්සාවක් කරන්නේ? සල්ලි ඕනේ. ඇයි? ඇයි සල්ලි ඕනේ? මේක පාට දරුවෝ ගේන්න එපා මෙතනට. දරුවෝ ඉන්නවා එයාට කන්න දෙන්න එපා. ඔය ගේන්න අපි කන්න දෙන්න. ඔබ රස්සාව කරන්න එපා. ඇයි? අත්විඳින්න. ඔබට සල්ලි ඕනේ අත්විඳින්න. ඒකට හේතුව පින්වතුනි සූර්යයා ඉන්නවා නිකන් හම්බ වෙනවා. ඇස් දෙකක් තියෙනවා. නමුත් වස්තුව නැහැනේ. වස්තුව නැති නිසා වස්තුව ඔබට ලබා ගන්න ඕනේ පින්වතුනි. වස්තුවක් ඕනේ නේ. කියන්නේ සතර මහා ධාතු වස්තුවක් ඕනේ පින්වතුනි ඔබට මේ කාරණා. ඒකත් ෆ්‍රී තියෙන තැන තියෙනවා. ඒක ගෙදර එහා පැත්තේ නෙමෙයි තියෙන්නේ. ඒකට යන්න ඕනේ බස් එකේ. දැන් බස් එකේ යන්න මොනවද ඕනේ? සල්ලි. ඒක තියෙන්නේ ජපානයේ පින්වතුනි. ඒක නිසා ෆ්ලයිට් එකක් ගන්න ඕනේ පින්වතුනි. ඒකට සල්ලි. ඔන්න ඕකයි පින්වතුනි මේ ධනමූලික සමාජයක් බිහි වෙලා තියෙන්නේ මේ. මේක වෙනවා සාමාන්‍යයෙන්. මේ ධනෙ විදිහට ඒ කාලේ කරෝල නම් තිබ්බේ කරෝල මූලික සමාජයක් බිහි වෙනවා. අර කියන්නේ මුදල් ලේඛක පටන් ගත්ත කරෝල වලින් පටන් ගත්ත අරව මේවා කියලා. මොනවා වුණත් ඔය මොහින් පටන් ගත්තත් පින්වතුනි ධනෙනේ ඒ ධන මූලික සමාජයක් බිහි වෙනවා පින්වතුනි. ඔන්න ඔය කාරණාව නිසා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැරෙන්න අනිත් සියලු දෙනා පින්වතුනි ධන මූලික සමාජයක ජීවත් වෙන්න. මොකද ඒ යට තියෙන එකම පිළිසරණ තමයි ධනය. ධනය පිළිසරණ කරගෙන ජීවත් වෙලා අන්තිමට නිකන් අපරාධ විනාශ වෙලා යනවා. මොකද මේකට උත්තරයක් ගන්න බෑනේ. උත්තරයක් ගන්න ප්‍රශ්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහනේ. ප්‍රශ්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත්නම් ප්‍රශ්නේ පේන්නෙත් නැත්නම් ඒකට උත්තරයක් කොහෙන්වත් පේන්නෙත් නැත්නම් පින්වතුනි දැන් කරන්න තියෙන එකම දේ තමයි තියෙන විදියට කරගෙන යන්නේ. ඒක තියෙන විදිය තමයි හැමෝම දන්නවා ආසාවල් එනවා කියලා. ආව නේද ආසාව?
ආසාවල් ආවට පස්සේ ආසාවල් ඉෂ්ට වෙනකල් හරි පීඩයි කියලා දන්නවා හැමෝම. මේ කාරණා දැනিলা තියෙනවා හැමෝටම. හරි පීඩයි ඒක. අන්නේ පීඩාවෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ ඇස කන නාසය දිවකය මන කියන ටික පාවිච්චි කරන්න ඕනේ තේන. වෙන ක්‍රමයක් නැහැ පීඩාවෙන් නිදහස් වෙන්න. පීඩාවෙන් නිදහස් වෙන්න මම මේ කියන්නේ. පීඩාව නැති කරගන්න නෙමෙයි. පීඩාව නැති කරගන්න කොහොමද වැරදි. පීඩාව උපදින්නේ නැති කරගන්න නෙමෙයි. මොකද පීඩාව නැති කරන්න බෑ තේන. පීඩාව නැති කරන්න බෑ තේන. මොකද පීඩාව කියන එක හේතු ටික සකස් වෙනකොට සකස් වෙලා එනවා. ඒක නැති කරන්න බෑ. පීඩාව උපදින එක නතර කරන්න පුළුවන්. මොකද පීඩාව කියලා කියන්නේ process එකක්. ක්‍රියාදාමයක්. අන්නේ ක්‍රියාදාමය ආරම්භයේ නතර කළාම ඉස්සරහට එන්නේ නෑ ඒක. අතනින් නතරයි. එද මේ ලෝකේ තියෙන කිසිම දෙයක්, ඒ කියන්නේ දුක්, අපි මානසික දුක කියලා මානසික දුක විනාශ කරන්න බෑ තේන. ඒක හැදුනා නම් හැදුනා. ඒක විඳින්න තියෙන්නේ. හැදුනොත් විඳින්න තියෙන්නේ. බය හැදුනා නම් දැන් බය වෙන්න තියෙන්නේ. ඔබට බයක් දැන් හැම වෙලාවකම මොකද කරන්න ඕනේ? වෙන්න. ඒකනේ. ඔබට බයක් දැන් හැම වෙලාවකම බය වෙන්න. වෙන කරන්න දෙයක් නැහැ පින්විතනේ ඒකට. හැබැයි බය කියන එක උපදින්න හේතුවක් තියෙනවා පින්විතනේ. ඒක process එකක්. ඒක අන්නේ process එකේ තියෙන මූල හේතුව නැසන්න ආයි බය කියන එක උපදින්නේ නැහැ. බය කියන එක ඉපදුනොත් දැන් තියෙන එක විඳගෙන ඉන්න. තණ්හාව ඉපදුනොත් ඒක විඳගෙන ඉන්න පින්විත. ක්‍රෝධය ඉපදුනොත් විඳගෙන ඉන්න. රාගය ඉපදුනොත් විඳගෙන ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ. එතකොට හිතන්න එපා රාගය ඉපදුනාට පස්සේ රාගය විනාශ කරන්න ඕනේ. අපි දන්න ක්‍රමයට එහෙම කරන්න බෑ. රාගය ඉපදුනා කියලා රාගය විනාශ කරන්න බෑ. රාගය ඉපදුනා නම් ඉපදුනා. ඉතින් මොනව කරන්නද දැන්? ඒක විඳවන්න වෙනවා. ඒක විඳවන්න දහම ඇප්ලයි කරන්න. දහම ඇප්ලයි කරනකොට රාගය හැදෙන්න හේතු කාරණා ටිකක් තියෙනවා. පින්විතනේ දහම ඇප්ලයි වෙනකොට අන්නේ හේතු කාරණා ටික අයින් වෙනවා. එතකොට ආයි රාගය හැදෙන්නේ නැහැ. ඒකයි නිරෝධ කරනවා කියලා කියන්නේ පින්විත. උදා වෙන එක නතර කරන එකයි හැමදෙස්සෙම සිද්ධ වෙන්න ඕනේ. උදා වෙන්නේ යම් හේතු ටිකක් නිසාද අන්නේ හේතු ටික අයින් කළාට පස්සේ උදා වෙන එක නතර වෙනවා. නමුත් හේතු ටික තියෙද්දි උදා වෙලා තියෙනවා පින්විත. ඒ කියන්නේ 1 2 තියෙද්දි 12 උදා වෙනවා පින්විත. මේක 12 අයින් කරන්න බෑ කාටවත්. 1 2 තියෙන තාක්කල් 12 තියෙනවා පින්විත. මේ 1 2 එකතු වීම කියන එක process එකක් පින්විත. මෙන්න මේ process එක නිසා මේ 12 කියන එක උදා වෙනවා. දැන් මේ 12 අයින් කරන්න බෑ කාටවත්. දැන් මේක විඳගෙන ඉන්න. කේන්ති ගියා නම් විඳගෙන ඉන්න. ඒ ගිය කේන්ති අයින් කරන්න බෑ. හැබැයි ඔබ දැනගන්න ඕනේ පින්විතනි මේ කේන්ති යනවා කියලා කියන්නේ ඒ වලින් B වලට ඇවිල්ලා B වලින් තමයි මේ C උපදින්නේ නම් පින්විතනි එහෙනම් ඔබ දැනගන්න ඕනේ මෙන්න මේ ඒව තමයි අයින් කරන්න පුළුවන් මේ එකක්වත් අයින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඔය සරලම පටිච්චසමුප්පාදයේ ඔය කාරණාව තියෙන්නේ. ඒකට තමයි ඔබ දැනගන්න ඕනේ මේ සියලු දේම process එකක් කියලා පින්විතනි. මේ සියලුම දේම එක ක්‍රියාදාමයක්. ක්‍රියාවලියක්. මේ හැමතැනම ක්‍රියාවලියක් තියෙන්නේ. මේක ක්‍රියාවලියක් පින්විතනි. ඔබ හිතන්න එපා මේක හැදිලා ඉවරයි කියලා. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනිය දැන්ටත් මක් කරනවා. මේ අවට තියෙන ශක්තියත් එක්ක ශක්තිය හුවමාරුවෙන් ඉන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ මොකක්ද එහෙනම්? ශක්ති ගුලියක්. මේ අවට තියෙන ශක්තියම තමයි තියෙන ඉලෙක්ට්‍රෝනෙත් එක. මේ අවට තියෙන ශක්තිය ගුලිය වුණා මෙතන. ඝනීභවනය වුණා. ඔය වැඩිදුර ඉගෙන ගත්ත අය දන්නවා ස්ට්‍රින්ග් තියරි එකේ විස්තර කරන්නේ ඔය කාරණාව තමයි ඒක. පරිශන කළා ඔය දැන් කියන්න හදන්නේ ඔය කාරණාව තමයි. අලුතෙන්ම හොයාගෙන යන්නේ ඒක නෙවෙයි දැන්. විශ්වය මොන වගේද කියලා. මේ තියෙන ඝනීභවන වෙච්ච ශක්තිය. තනිකරම ශක්ති ප්‍රවාහයක් මේ තියෙන. ශක්ති ප්‍රවාහය කියන්නේ. ඒ ශක්ති ප්‍රවාහයේ එක එක තැන්වල මක් වෙලා තියෙනවා. ඝනීභවනය වෙලා තියෙනවා. ඒ ඝනීභවනයේ ස්ථිරයිද? නැහැ. ස්ථාවර දේවල් කිසි දෙයක් මේ ලෝකේ නැහැ පින්වත්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අද්දුවන් කියලා දේශනා කරලා තියෙන්නේ. අද්දුවන් කියලා කියන්නේ ද්‍රව නෑ පින්වත්. ද්‍රව අපි ද්‍රව කියලා කියන්නේ. ද්‍රව කියලා කියන්නේ ස්ථාවරත්වයට එන ඒවා. මතකද? දීදව ගූරණ එහෙම. කෙමිස්ට්‍රි කරපු අයට මතක ඇති. ස්ථාවර වෙන්න ගත්තොත් කොහේ හරි තැනක පින්වතුනේ අන්නේ ස්ථාවරත්වයට අපි ද්‍රව කියලා කියනවා. දැන් මේ පෘථිවියේ තියෙන උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියලා ඔක්කොම කැරකෙනවා. ඒ දෙක විතර කැරකෙන්නේ නැද්ද? ඒතර උත්තර ද්‍රව දක්ෂිණ ද්‍රව. ඒ කියන්නේ ද්‍රව ස්ථාවරත්වයට පත් වෙච්ච අවස්ථාවල. ඒක ද්‍රව නෙමෙයි ද්‍රව. ද්‍රව නෙමෙයි ද්‍රව. ද්‍රව. ද්‍රව කිව්වහම වතුරනේ. ද්‍රව. උත්තර ද්‍රවය.
ද්‍රව අවස්ථාවටපත් වෙච්ච. එතකොට මේ කිසි දෙයක් ද්‍රව වෙන්නේ නැහැ. අද්දුවයි. දුව වෙන්නේ නැහැ. දුව කියන්නේ දුවත් නෙමෙයි. දුව වෙන්නේ නැහැ. ඔක්කොම අද්දුවයි. මේ භාග්‍යතුන් අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන මේ විශ්වයේ තියෙන ලක්ෂණ ගැන. කිසිම අවස්ථාවක මේව ස්ථාවරත්වයට එන්නේ නැහැ පින්කස. මොකද අනිච්ච දෙයක් ස්ථාවරත්වයට එන්න බෑ කවදාවත්. එතකොට එහෙනම් මේ කියන මේ ඉලෙක්ට්‍රෝනය මේ වෙලාවෙත් පින්කස. මේ ෆික්ස් එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන ශක්ති ඝනීභවනයක් වෙලා තියෙනවා. නමුත් මේ ස්ථාවර එකක් හැදිලා නැහැ මෙතන. එකක් හැදිලා නැහැ මෙතන. ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් විද්‍යමාන වෙනවා මේක. සම්භූතයක්. විද්‍යමාන වෙනවා කියවම දැන් ගන්න එපා පේන්න තියනවා කියන එක විතරක්. විද්‍යමාන වෙනවා කියන්නේ පහළ වෙනවා. සම්භූතයක්. භූත කියන්නේ පහළ වීමද? මේ ශක්තිය එකතු වෙලා භූත වෙලා තියෙනවා. ඕකට තමයි ඉලෙක්ට්‍රෝන කියන්නේ. නමුත් මේ ඉලෙක්ට්‍රෝනය කියන එක මේ වෙලාවෙත් මක් කරනවා. ලොකු ශක්ති හුවමාරුවක මේ ඉන්නේ. මේ ලෝකෙ තියෙන කිසිම එකක් හැදෙලා ඉවර නැහැ. අපි මේකට කියනවා ගතික සමතුලිතතාවය කියලා. ඩයිනමික් ඉක්විලිබ්‍රියම්. ගතික සමතුලිතතාවය තියෙන්නේ මේ. මේකෙන් මෙහෙට යනවා මේකෙන් මෙහෙට යනවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. මෙහෙම වෙවි තියෙන හැමතිස්සෙම. ඉතින් ওই ඉලෙක්ට්‍රෝනේ මේ ඉලෙක්ට්‍රෝනේත් ඔහොම වෙවි තියෙන තියෙන්නේ වටේ ටිකත් එක්ක. ඉතින් එක වෙලාවක මෙතන තිබිච්ච ශක්තිය එනර්ජි 1 ටික වෙලාවකින් බලද්දි කොහෙද? මේකේ. ඔය විදිහටයි මේක තියෙන්නේ. එතකොට ඔබගේ සමස්ත ශරීරෙම මේක. ඉලෙක්ට්‍රෝන්ස් නේ ඔගේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස්, ප්‍රෝටෝන්ස්, නියුට්‍රෝන්ස්. ඉලෙක්ට්‍රෝන් කියන්නේ තියෙන කිලෝ එකයි නේද? තියෙන කිලෝ එකයි. ප්‍රෝටෝනයක් කියන්නේ තියෙන කිලෝ දෙකයි. නියුට්‍රෝනයක් කියන්නේ දැයි තියෙන කිලෝ දෙකයි. ඔන්න වගේනේ යන්නේ මේක. නැවත විද්‍යාවේ විතරක් මේවට අලුතෙන් නම් දාලා තියෙනවා. නේද? ඉලෙක්ට්‍රෝන එක බර වගේ 1840 ගුණයක් තියෙනවා. දල වශයෙන්. ප්‍රෝටෝන එක බර. මොනවාද බර? ඒ කියන්නේ ස්කන්ධය. මොනවාද ස්කන්ධය එතකොට? මොන ස්කන්ධයද? දැන් ඔබ හැමෝගෙම ස්කන්ධ නේද මනින්නේ? දැන් ඔබ ගිහිල්ලා තරාදියට නැග්ගට පස්සේ කියනවාද රමණීගේ ස්කන්ධ. එහෙම රමණී ස්කන්ධ කියලා එහෙම තියෙනවද මොකක් කරේ? එහෙම මොකද ස්කන්ධ නැන්නේ. ඔබ හැමෝම කියන්නේ මං කිලෝ 50යි මං කිලෝ 60යි මං කිලෝ 70යි. දැන් අහන්න වෙනනේ මොනවද? ඊට පස්සේ ඔකට අලගෝනියකුත් ගෙනත් දානවා. දැන් අලගෝනිය කිලෝ 100යි. මොනවද? පස් බාල්දියක් ගෙනත් තියනවා කොඩි. ආයිත් කියන දෙකත් කිලෝ 100යි. මොනවද? එහෙනම් ඔබට තේරෙනවා පින්වතුනි මේ යකඩ කැලි ටිකක් ගෙනත් දැම්මත් මඤ්ඤොක් කලයක් ගෙනත් දැම්මත් හරකෙක් උඩට ගෙනත් දැම්මත් ඔබව ගෙනත් දැම්මත් ඔය හැමතිස්සෙම ඔබ කියන්නේ එකම ස්කන්ධයක් ගැන. එහෙනම් ඔබට තේරෙන්නේ පදාර්ථය කියන එක පින්වතුනි වෙනසක් නෑ. පදාර්ථය කියන්නේ එකම දේ. ඔන්න ඕක තමයි භාග්‍යවතුන් වහන්සේ සතර මහා ධාතුව කියලා දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ඔබ තරාදියට නැගලා කියනවා 80යි කියලා. මං අහුවාම මොනවද 80 කියලා? ඔබට කියන්න තියෙනව නේද? සතර මහා ධාතු 80යි. ඔකට තව ටිකක් අපි වචන දාලා කියමු. ගණී භවනිත සතර මහා ධාතුව 80යි. පෙරමඤ්ඤක ගෝණියක් ගෙනත් දානවා. ඒක 50යි. මොනවද? ගණී භවනිත සතර මහා ධාතු 50යි. එහෙනම් අපි ඔය කිලෝග්‍රෑම් කීයකින් මනින්නේ පින්වතුනි එකම දෙයක්. ඔය කාගේවත් බරවල් නෙමෙයි ඔය මනින්නේ. එකම දෙයක්. ඒ තමයි පදාර්ථ ප්‍රමාණය. ඔබ විද්‍යාවට ඉගෙන ගන්න ඇති ස්කන්ධයේ අර්ථ දැක්වීම මොකද්ද? පදාර්ථ ප්‍රමාණය. පදාර්ථ ප්‍රමාණය තමයි පින්වතුනි හැමතිස්සෙම
ස්කන්ධය කියලා කියන්නේ. ඒතකොට පදාර්ථ කියලා කිව්වේ මොනවද? ඔය කියන ඝනීභවනිත සතර මහා ධාතු. එහෙනම් මේ හැමතැනකම තියෙන ඝනීභවනිත සතර මහා ධාතු. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඝනීභවනිත සතර මහා ධාතුව, ප්‍රෝටෝනයක් කියන්නේ ඝනීභවනිත සතර මහා ධාතුව. ඉලෙක්ට්‍රෝනය වගේ 1840 ගුණයක්. ප්‍රමාණයක් ඝනීභවනිත සතර මහා ධාතුව තියෙනවා ප්‍රෝටෝනේ. නමුත් අපි මේ දෙන්නට නම් දෙකක් පාවිච්චි කරනවා. ඒකට හේතුව මේ දෙන්න අර සම්භූත වෙනකොට මේ දෙන්නගේ ලක්ෂණ වෙනස් වෙලා තියෙන නිසා. ලක්ෂණ වෙනස් වුණේ මේ දෙන්නගේ ආරෝපණ වෙනස් වෙලා. මේ වෙන කතා ටිකක් මේ වෙනස් වෙලා තියෙන තැනක. නැත්තම් පදාර්ථය අනුව ගත්තොත් එහෙම පිටුදුනේ මේ දෙන්න මේකයි. මේ ඉන්නේ චූලෝදර, මේ ඉන්නේ මහෝදර. එක මම්මගේ ළමයි. මෙයා වගේ 1840 ගුණයක් ලොකුයි මෙයා. එච්චරයි. ඒකයි මම කිව්වේ මේ ඉන්නේ සීනි කිලෝ 1, මේ ඉන්නේ සීනි කිලෝ 2. නමුත් අපි කියන්නේ නැහැ මේ ඉන්නේ සීනි කිලෝ 1. එතන සීනි කිලෝ 2ක් තියෙනකොට අපි කියන්නේ නැහැ නේද හාල් කිලෝ 1යි කියලා දැන්. එහෙම කියනවද? කියන්නේ සීනි කිලෝ 1ක් නම් ඒක සීනි කිලෝ 1යි. එතන ඒකට සීනි කිලෝ තව කිලෝ 1ක් දැම්මම හාල් කිලෝ 1යි. ඔව්ද? එහෙම වෙනවද? නැහැ. සීනි කිලෝ 2යි. නමුත් අපි විද්‍යාවේදී ඒවට වෙන නම් පාවිච්චි කරනවා. හයිඩ්‍රජන් කියලා කියන්නේ සීනි කිලෝ 1යි. හීලියම් කියන්නේ මොකක්ද? හීලියම් කියන්නේ හයිඩ්‍රජන්ගේ දෙන්න. එතන මේ තියෙන කිලෝ 1යි. සීනි කිලෝ 1යි. මෙතන සීනි කිලෝ 2යි. සීනි කිලෝ 1 2 සමානයි හාල් කිලෝ 1යි. ඔහොම තමයි විද්‍යාව උගන්වන්නේ මේක. නමුත් අපිට ඒකට එරෙහි වෙන්න බෑ හේතුව මේ දෙන්නගේ ලක්ෂණ වෙනස්නේ. ඒක නිසා එහෙම කරගෙන යන්න දෙන්න වෙනවා. නමුත් ස්කන්ධ අතින් ගත්තොත් එහෙම මේ දෙන්න චූලෝදරයි මහෝදරයි. මෙන්න පොඩි බණ්ඩියයි නේ. පොඩි බණ්ඩියයි මහ බණ්ඩියයි. වෙනසක් නැහැ මේගොල්ලන්ගේ. එහෙනම් මේ කියන මේ ඉලෙක්ට්‍රෝන මේ කිසිම එකක වෙනසක් නැහැ. මේක තමයි මේ විශ්වීය ලක්ෂණය වෙනස. නමුත් මේ කිසිම කාරණාවක් ගැන මේ ලෝක සත්‍යයට එහෙම අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා වෙනතනේ මේ ලෝක සත්‍යයට හිතෙනවා මේ ලෝකේ තියෙන හැම එකක්ම වෙනස් කියලා. මේ හැම දෙයක්ම එකිනෙකට වෙන් වෙච්ච වෙනම තියෙන වස්තු කියලා. මේ ලෝක සත්‍යයට වැටහෙන්න මම පෙන්නන්නම් ඇයි වැටහෙන්නේ නැත්තේ කියලා. මේවා කලිනුත් අපි කතා කළා. මේ ආයි කතා කරනවා අලුතෙන් කතා කරනවා වගේ. ඔබත් අහගෙන ඉන්නවා අදමයි අහන්නේ වගේ. කතා කරමු. ලෝක සත්‍යයට කොහොම කළවත් වටහා ගන්න බෑ මේ කාරණාව වෙනතනේ. ඒකට හේතුව ලෝක සත්‍යයට අත්දැකීමට එන්නේ ඇහැට පේනේව නෙමෙයි. කනට ඇහෙනේව නෙමෙයි. මාදිහා බල්ලා කියන්නේ ඔබ දැන් ඔය අත්දකින්නේ ඔබගේ ඇහැට පේන එකද නැත්නම් වෙන එකක්ද? ඔබගේ ඇහැට පේන එක වෙනස් ඊට වඩා වෙනද? ඒක ඇත්තටම හරියට ඔබගේ භාෂා පරිවර්තක තනතුරට ගොන්තඩියෙක් ගත්තා වගේ වෙනවා. ඔබ දෙයක් කියනවා
දැන් ඒක අරයා පරිවර්තනය කරලා දෙනවා එයාට කැමති ඒවා දාලා වෙනද. එතකොට ඔබගේ සිතුවිල්ල එකක්. ඒක ඇත්ත. නමුත් දැන් ඒක යන්නේ පරිවර්තකය හරහානේ. එයා ඒකට අර්ථකථන දෙනවා පිටින්. එයා ඒක ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒ අර්ථකථන දෙනකොට එයාගේ අර්ථකථන තමයි ඒකට දෙන්නේ. ඒක නිසා අවසාන ප්‍රතිඵලයේ විදියට එන්නේ ඔබ හිතපුවත් නැති જાති එකක්. මේ වෙලාවේ ඔබට පේන්නේ පාට ටිකක්. නමුත් ඔබ ගුරු හාමුදුරුවන්වත් දැකලා ඔය ඉන්නේ ඔහොම හිටියද. එනේ සත්වයක්ව විතරක් දැකලා ඉවර වෙලත් නැහැ. ගුරු හාමුදුරුවන්වත් දැකලා ඔය ඉන්නේ පිටින්. ඇත්ත කියන්නේ සතෙක් පේනවද මේකේ? මං අහන්නේ පේනවද? ඔබට හැංගෙන කතා නෙමෙයි මං අහන්නේ. ඔබට මේ මෙතන සත්වයක් පේනවද? පේනවද? සත්වයක්? ඇත්තම කියනොනම් පේනව නේද? හරි. කාරණාව හරි මේකට. දැන් අපි විද්‍යාත්මකව ගමු. අපි විද්‍යාත්මකව මේවා කතා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනට අනුව කතා කරලා තියෙනවා. විද්‍යාත්මකව ගමු. මේ ඇහැට මොනවා විතරද පේන්න පුළුවන්? රූප විතරයි. මේ ඇහැට සත්තු පේන්න බෑ. එහෙනම් රූප කියන්නේ එළියේ තියෙන රූප නෙමෙයි. මේ ඇහැට පේන්නේ පින්විතනේ. ඇත්තටම ඇහැට පේනවා කියලා එකකුත් නැහැ. රූපය කියන එක හට ගන්නව කොහෙද? හිතේ. ඒ රූප හටගන්නේ මිනිස්සුන්ගේ රූප, සත්තුන්ගේ රූප නෙමෙයි. පාට. පාට කියන එක පාට කියලා දෙයක් හිතේ හට ගන්නවා කියන්නේ. ඒකට ඇහැ උපයෝගී වෙනවා. ඔන්නෝක හිතේ හටගත්තට පස්සේ එතනින් එහාට මේකේ වගකීම බාර වෙනවා පින්වතුනි අර මෝඩ භාෂා පරිවර්තකයට. දැන් එතනින් එහාට එයා තමයි පින්වතුනි මේක පිළිබඳ තීන්දුව తీරන ඔක්කොම ගන්නෙ මේ පහළ වෙච්ච කාරණා පිළිබඳ. අන්න ඒක නිසා පින්වතුනි මොනවා කළවත් ඔබට මේ ලෝකේ තියෙන ඇත්ත දකින්න බෑ. එහෙනම් දැන් මට කියන්න ඔබ මෙතන අයින් කරන්න ඕනේ ඔබවද එහෙම නැත්නම් අර ගොම් භාෂා පරිවර්තකයවද? ඔන්න ඔක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා නෑ ඇහැ අයින් කරන්න කියලා. කන අයින් කරන්න කියලා. හිත අයින් කරන්න කියලා. ඔය එකක්වත් අයින් කරන්න ඕනේ නැහැ. ඕකේ ඉන්නවා ගොම් භාෂා පරිවර්තකයෙක් වෙනත්. අන්නේ ගොම් භාෂා පරිවර්තකයව අයින් කරන්න කියලා කියන්නේ. වෙන මොකුත් ඔබ කරන්න දෙයක් නැහැ. එනම රහත් වුණාට පස්සේ මොනවද ඔබට ඉතුරු වෙන්නේ? ඔක්කොම ඉතුරු වෙයි. කවුරු නැද්ද දැන්? අර භාෂා පරිවර්තකයා නැහැ. එයා වෙනුවට ඉන්නවා වෙන එක්කෙනෙක් වෙනතනේ. එයා හරියටම මේක පරිවර්තනය කරලා දෙනවා. අර ගොම් භාෂා පරිවර්තකයව අයින් කරන්න ඔබ මුලින්ම කරන්න ඕනේ වෙනතනේ. හරි භාෂා පරිවර්තකයව ගේන්න ඕනේ. ඔය දෙන්න අතර ලොකු ෆයිට් එකක් යනවා. ඔබ කියන වචනේ පරිවර්තනය කරන්න බෑ දෙන්නටම එකපාර. හැබැයි එක්කෙනෙක් ඉන්නවා ගොන් එක්කිනා. දැන් කාලයක් තිස්සේ ඉඳලා රස්සාව. එහෙනම් දැන් වැඩ කවුද එතන? ගොන් තමයි. ගොනා තමයි වැඩකාරයා මේකට. ඇයි? දැන් කොච්චර කල් ඉඳලා රස්සාවද? අනන්ත සසර පුරාවටම රස්සාව තියෙනවා. සසර පුරාවටම උතන රස්සාව. ඒක නිසා අර අලුතෙන් භාෂා පරිවර්තකයක ගන්න හදන වෙලාවෙත් මක් කරනවද? ඔබට එක එක ඒවා කියන වැසි දැන් උතන ඉඳගෙන. දැන් මේ කියන ටික ඔබට ඇහෙනවනේ. ඇහුණට මේක පරිවර්තනය කරන්නේ කවුද? ගොනා ඇතුලේ ඉන්නවා වෙනද. ඒක නිසා ඔබට මේක හරියට අහගන්නවත් දෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ නිතර නිතර අහන්න කියලා. මොනවා හරි ක්‍රමයකින් පෙන්වතුනි අලුත් භාෂා පරිවර්තකයව ඇත්ත කියන සත්‍ය කියන භාෂා පරිවර්තකයව ගන්න පෙන්වතුනි රස්සාවට.
ලෝකේ තියෙන අමාරුම වැඩේ. හේතුව සසරත් තිස්සේ හිටපු භාෂා පරිවර්තකයා දැන් රස්සාව කළ බොහෝම කල් වැඩකාරයෙක් අතන ඉන්නවා පින්වතුනි. ඒක ඉන්නකම් ගන්න දෙන්නේ. උන්නෝක ගත්ත දවසට ඔබට කියනවා ඔබ සෝතාපන්න වුණා කියලා. ඒ කියන්නේ දැන් අර ගොම් භාෂා පරිවර්තකයා නැද්ද? ඉන්නවා. එයා ඉඳද්දි අලුත් එක්කෙනාව ගත්තා. මෙතනින් එහාට chance එක තියෙනවා අලුත් එක්කෙනාගෙන් වැඩක් ගන්න. මෙච්චර කල් අලුත් එක්කෙනෙක් හිටියේ නෑ. හිටියේ අර පරණ එක්කෙනාමයි. එයා පරිවර්තනය කළා දුන්න අගේට ඔබත් හිතාගෙන හිටියා ඔක්කොම හරියටම පරිවර්තනය කරනවා කියලා. මොකද ගැළපෙනවා. පින්විතනේ බලද්දී මේ ගොම් පරපුර හැමෝගෙම හිතවල ඉන්නවා පින්විත. ඒ කියන්නේ මේකගෙන් පටන් ගත්ත මේ පරපුර හැමෝගාම රස්සාව කරනවා පින්විතනේ. ඒක නිසා ඔබ දකින්නවා මෙතන සත්‍යයක් ඉන්නවා. එහා පැත්තේ එක්කනගෙන් අහනවා. ඔයාට මොකද්ද පේන්නේ? නිල් පාට විතරද? නෑ නෑ මට සත්‍යෙත් පේනවා. එහෙනම් කමක්. ඒක නිසා ඔබට ප්‍රශ්නයක් තියෙනවද කියලාවත් ප්‍රශ්නයක් නෑ පින්වතුනි. එහෙම මොකුත් ගානක් නෑ. හේතුව හැමෝටම පේනවනේ. හැමෝටම සත්‍ය එක්ක පේනවා. මම මේ ඔබෙන් අහන්නේ පින්වතුනි. මේකට අවංකව උත්තරයක් ගන්න. අපි සෛද්ධාන්තිකව හරි දන්නවනම් ඇත්තටම මෙතන සත්‍යයක් නෑ කියලා. මෙයාට වෛද්‍යවරු සාක්ෂි මෙතන සත්වෙක් නෑ. බොඩි එකක් තියෙනවා. හිත හැදෙනවා. ඔය හැරෙන්න වෙන මොකුත් මේක ඇතුලේ නැති බව වෛද්‍යවරු සහ විද්‍යාව මේ හැමෝම පිළිගන්න කාරණා. මේ හිත හැදෙන එක නතර වුණොත් එහෙම ඉතින් මේක කුණු වෙන්න පටන් ගන්නවා. මේක කුණු නොවි තියෙන්නේ හිත හැදෙන හින්දාම නෙමෙයි. දැන් හිත හැදෙන ගමන් මේක තද කරලා ප්‍රොපර්ටියකින් බැඳුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේ ටික කුණු වෙනවා. කුණු වෙනවා කියන්නේ පින්වතුනි සෛල මැරෙනවාට. සෛල ජීවත් වෙන්නේ මොනවද? ලේ ධාතු වරහා අරන් යන පෝෂණය. ඉතින් ලේ ධාතුව කොහෙන් හරි නතර වුණොත් දැන් පෝෂණය යන්නේ නැහැ. ඒක නිසා සෛල වලට ජීවත් වෙන්න බෑ. මේක බොහොම සරල කතාවක්. මේකට සතෙක් ඕනෙත් නැහැ, හිතක් ඕනෙත් නැහැ. නමුත් මේ හිත වැඩ කරනකොට තමයි පින්වතුනි මේ හાર્ට් එක පම්ප් වෙවි ඒ ලේ ධාතුව සංසරණය වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මැෂින් එකකට ගහලා තියා ගන්නවා. මේකට සතෙක් ඕනේ නැහැ මේකද මේ ශරීරය ක්‍රියාත්මක කරන්න. හිතක් ඕනේ. හිත මොලෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මොලේට පණිවිඩය දෙන්න පුළුවන් හිතට. හිතට මොලේට පණිවිඩය දුන්නාට පස්සේ මොලෙන් තමයි කිමිකල් ශ්‍රාවය කරවන්නේ පින්වතුනි අදාළ දැන් වලට. කරන්ට් එක යවන්නේ මේ අහවල් විදියට කෙරෙන්න කියලා. ඒකට අවශ්‍යතාවය දෙන හිතක. සතෙක්ගේ නෙමෙයි. මෙහෙම දැනත් පින්වතුනි මෙතන සතෙක් ඉන්නවා කියලා හිතෙන එක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැද්ද පින්වතුනි? දැන් මං කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න එපා. හැමෝටම පේනවා නම් මට පේුණක් කමන්නේ නැහැ කියලා. ඒක ඉතින් එන මොනවද? කොන්ද? එන හැමෝටම පේනවා නම් මට පේුණට කමන්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි දැන් ඔය ඊගෝ එක නෙවෙයි තියෙන්නේ. ලැජ්ජ නැතුව මට ඉන්න පුළුවන් හැමෝටම හැදිලානේ. අන්න ඒ මට්ටමේ පින්වතුනි. ඇත්තටම ඔබට ප්‍රශ්නයක් නැද්ද වල්ගයක් ආවට හැමෝටම ඇවිල්ලා තියෙනවනේ? ඇත්තටම කමක් නැහැ කියලා හිතේ පිටින්. දැන් බලන්න වැඩ බැරි පන්තියට දැන් අර පන්ති ඉන්න වැඩ බැරි ළමයව වැඩ බැරි පන්තියට දැම්මට පස්සේ ඌ දිනන ජොලියේ. ඇයි ඒ? උඩ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? හැමෝටම වැඩ බෑනේ. මොනවද පුතා වට ලකුණු කීයද? 20යි. ඉතින් අපේ පන්ති ඇවරේජ් එක 15යි. ඉතින් ඒක හරි සතුටින් ඉන්නවා. නමුත් ඔබට ප්‍රශ්නයක් නැද්ද ඒ දරුවා ගැන? ඒ දරුවට ප්‍රශ්නයක් නැති වුණාද? ඒ දරුවට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පන්තියේ හැමෝටම අඩු ලකුණු නිසා. නමුත් ඔබ වැඩි ලකුණු ගන්න කෙනෙක් නම් සහ දරුවා වැඩි ලකුණු ගත යුතුයි කියලා ඔබගේ අදහසක් තියෙනවා නම් ඔබට වරද පේන්න ඕනේ නේ මේකට. මෙන්න මේකේ වරද තේරුම් ගන්න. ඔබට හැඟෙනවා නම් පින්වතුනි මෙතන සත්වයක ඉන්නවා කියලා.
ඒ කියන්නේ මේ පේන ටික ගැන නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඔබට පේන ටිකයි හැඟෙන ටිකයි වෙන් කරන්න බෑ පින්වතුනි. ඔබට හිතෙන්නේ මේ පේන්නේ ඔබට හැඟෙන එක කියලා. නෑ පින්වතුනි, ඕකේ ඉන්නවර පරිවර්තකයා. එයා මොකද කරන්නේ? එයා හදලා දෙනවා පින්වතුනි, එයා දන්න තරම. ඒකට අනුවයි ඔබට ඔය පේන්නේ හැමදේම. ඒක නිසා ඔබ තරයේ විශ්වාස කරනවා පින්වතුනි, මේ ලෝකේ තියෙන හැම එකක්ම ස්ථාවර දේවල් කියලා. වෙන් වෙච්ච ස්ථාවර දේවල් කියලා. මම මේ ස්ථාවරයි කියලා කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයි. ස්ථාවරයි කියන්නේ පින්වතුනි මේක ෆික්ස් කියන අර්ථය. හැදිලා. කෑලි එකතු වෙලා හැදිලා මොකුත් නෙමෙයි. කෙලින්ම හැදිලා තියෙන්නේ මෙයා. දැන් මේ ඒ අකුර පින්වතුනි හැදිලානේ තියෙන්නේ. හැදිලා හේවත් මේ කෑලි තුනක් එකතු වෙලානේ මේ ඒ අකුර තියෙන්නේ. ඒ වගේම මේ ටික එකම අච්චුවක හැදුවා කියලා හිතන්න. අන්නේ අච්චුවක හැදුවාම අපිට තේරෙන්නේ පින්වතුනි මේ මොකක් හරි මේ පාසල මොකුත් කරලා නෙමෙයි. වද්දලා නෙමෙයි මේ මක් කළාද? මේ අච්චුවේම හදලා වගේ කියලා. අන්න ඒ වගේ කියලා හිතෙන්නේ ලෝකෙ තියෙන. නෝ දැන් මම අච්චුවේම හදනවා කිව්වට අච්චුවේ හැදිලා තියන්නේත් මොනවද? වෙන් වෙච්ච ඒවා පින්වතුනි තියෙන්නේ. මම මේ උදාහරණයක් කිව්ව මොකද උදාහරණ වෙන කියන්නේ උදාහරණ නෑ මේ ලෝකෙ දෙන්න. නිච්ච සුඛ අත්ත කියන කාරණාවට දෙන්න උදාහරණ එකක්වත් මේ ලෝකේ නෑ තේංගත. ඒක නිසා අපි හිතමු කිය ගන්න වෙනවා. අපි මෙහෙම හිතමු අරම හිතමු කිය. මේ ස්ථාවරයි කියලා කිව්වේ පින්වතුනි ෆික්ස් කියන අර්ථය. ඒ කියන්නේ කෑලි වලින් හැදිලා මොකුත් නැහැ. කෙලින්ම එකක් වෙලා තියෙන්නේ. දැන් ඒක සොලිඩ් කියලා කියන්නත් බෑ ඉතින්. මේකත් සොලිඩ් නේද? මේකට උත්තරයක් නැහැ. මේකට කිසිම උදාහරණයක් නැහැ මේ ලෝකෙ දෙන්න පින්වතුනි. නමුත් ඔබ බලන්න අවබෝධයට ගන්න මේ කියන කාරණා ස්ථාවරත්වයටපත් වෙලා. ෆික්ස් වෙලා. දෙයක් ෆික්ස් වුණාට පස්සේ පින්වතුනි ඒවා ඔක්කොම හරි විශේෂයි. ඒවා වෙනස්. අනන්‍යයි. යුනික්. ඒ අයට පොදු ඒ අයගේ ලක්ෂණ ඒ අයට වෙනමයි. මම දැන් කියන වචන වලින් ආව දොළුවට. යමක් ස්ථාවරයි නම් පින්වතුනි ස්ථාවරයි හේවත් යමක් ෆික්ස් වෙලා නම් තියෙන්නේ ෆික්ස් වස්තුවක් නම් ඒ කියන්නේ එයාට ෂෙයා කරන්න බෑ. එයාගේ ඒවා වෙන කෙනෙකුට දෙන්න බෑ. වෙන කෙනෙකුට ඒවා එයාට ගන්න බෑ. මොකද එයා හැදිච්ච එකක්. මාරු වීම ඒ මොකුත් එයාට කරන්න බෑ. එයා හැදිච්ච එකක්. වැටහෙනවද මම දැන් කියන එක? ඒ කියන්නේ ෆික්ස්. අන්න එහෙමනම් පින්වතුනි ඔන්න ඕවට තමයි අපි වස්තු කියන්නේ. හරිනම් මේ ලෝකේ තියෙන එකක්වත් වස්තු නෙමෙයි පින්වතුනි. මේ ඔක්කොම ඉෆෙක්ට්ස්. බලපෑම්. මේ බලපෑම කිව්වට ඉතින් ඒක සිංහලෙන් ඒක ඊට වඩා ඉෆෙක්ට් එකක් කියන එක තේරෙන්නේ නැහැ. අපිට හින්දියෙන්ත් හොඳ වචන ටිකක් හම්බුණා. ප්‍රභාව. ඒකත් සිංහලට හරියන්නේ. තෙලුගු වල තියෙන මේ වචනේ. ප්‍රභාව. ඉෆෙක්ට් එකක්. එහෙම නැත්නම් බලපෑමක්. අන්නේ ගන්න ඔළුවට බලපෑමක්. මේ විශ්වයේ තියෙන පුළුවන් ඔක්කොම බලපෑම. මේවට අපි වස්තු කියලා කිව්වට ඇත්තට මේව වස්තු නෙමෙයි. වස්තුවක් නම් මොකක් වෙලා තියෙනව නේද? ඒක ෆික්ස් එකක් වෙන්නේ වස්තුවක් කියලා කියන්නේ. මේ කියන්නේ ඉෆෙක්ට් එකක් ගැන. ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ ඉෆෙක්ට් එකක් වෙන්නේ. ඉෆෙක්ට් එකක් නිසා
මේ වෙලාවෙත් ඒක මක් වෙවිද තියෙන්නේ? හැදි තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන එක එයාගේ ඒවා කාටවත් දෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ පෙන්වතනි. මොකද එයාගේ කියලා එකක් එතන නැහැ. ඉලෙක්ට්‍රෝන එක කියලා කියන්නේ එන්ටිටි එකක් නෙමෙයි. දැන් භාෂා පරිවර්තකයන් මොනවා කියනවද දන්නේ නැහැ අපිට. මේක එන්ටිටි එකක් නෙමෙයි විතර ඉලෙක්ට්‍රෝන එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ එයාටම සුවිශේෂී වූ ලක්ෂණ සහිත සියලු දේවල් වලින් වෙන් වෙච්ච එහෙම එක්කෙනෙක් නෙමෙයි ඉලෙක්ට්‍රෝන එක කියන්නේ. ඒක නිසා එයාට කවදාවත් මම කියන වචනේ පාවිච්චි කරන්න බෑ. දැන් ඔබ කාට හරි ලේ දෙනකොට දැන් ඊළඟ සතියේ ලේ දෙන්න තියෙනවනේ. ඔබ කියනවා මොකද්ද? මං ඔයාට ලේ දෙන්න. ඔය තනිකර අර භාෂා ගොම් භාෂා පරිවර්තකයේ ගොම් කතාවක් ඔය එතන. ඔහොම එකක් කරන්න බෑ. ඔබ ඔය මං කියලා එකක් හිතින් හදාගෙන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන එකට කියන්න බෑ මං ඔයාට ශක්තිය දෙන්නම් කියලා. මොකද මං කියලා කියන්නේ අර ස්ථාවරත්වයට පත්වෙච්ච අවස්ථාවක් ගැන. මං කියලා කිව්වොත් එහෙම පින්වතුනි මන්ලා කී දෙනෙක් ඉන්නවද දැන් ඔබ ගාව? කී දෙනෙක් ඉන්නවද මන්ලා? මන්ලා එකයි ඉන්නේ. ඒ තමයි මං. මන්ලා ඉන්නේ එක්කෙනයි. ඔබ ඕනනම් දෙයි වහුගඩුවක් දෙයි. කාගේ එකද දෙන්නේ? මගේ එක. ලේත් දෙයි මගේ. නමුත් මේ ඉලෙක්ට්‍රෝන එකට එහෙම කියන්න බෑ ෆින්ගර්. ඉලෙක්ට්‍රෝන එකට කියන්න බෑ කියන්නේ ඔබට කියන්නත් බෑ. නමුත් ඉතින් අර හිතන ඉදිහනේ ඔය. මේ ඉලෙක්ට්‍රෝන එක කියන්නේ හැම තැනම තියෙන එකම ශක්තිය එක තැනකදී ඝනීභවණය වුණා. ඒක ඝනීභවණය වෙලා බෙන් වුණේ නැහැ. ඝනීභවණය වෙලා තියෙනවා. ඒ ඝනීභවණය වෙලා තියෙනවා කියන්නේ මේක ස්ථාවර වෙලා නැහැ. දැනටත් මොකද වෙන්නේ? මේ හුවමාරුව සිද්ධ වෙවි තියෙනවා. එහෙනම් දැන් මේ ඔන්න ඔය ඉලෙක්ට්‍රෝන එක තියෙන විදිය ගැන ඔබට මොකද්ද කියන්න හිතෙන්නේ? වස්තුවක් කියලාද? එහෙම නැත්නම් ඉෆෙක්ට් එකක් කියලාද? ඉෆෙක්ට් එක. බලපෑමක් වෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කට්ටියට එකතු වෙන්නේ. හැදිච්ච බලපෑමක් වෙයි තියෙන්නේ. අන්නේ බලපෑම නිසා මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒතර ඇත්තටම ඒක තමයි අර විද්වත් වූ බුදුහාමුදුරන්ගේ දහම අරගෙන පෙන්වතුනේ විවිධ මතපල කරන්නේ ඇත. කියා එකක් නැත. නැත. කියා එකක්ද නැත. හරියට රණ්ඩු වෙන ඕ කාරණාවට. ඇතද නැතද? ඇත ඇතුලේ නැතද? ඇත පිට නැතද? ඔහොම ඇත නැත මොකද ඇත නැත දෙකෙන් එළියට එන්න බෑ වෙනතනේ. කොහොම කතා කළත් ඇත නැත විතරයි කතා කරන්න වෙන්නේ ලෝක සත්‍යයට. මොකද ඇත නැත මැද තියෙන කොටස ගැන අවබෝධ නැහැ. මේක සරලවම ගත්තොත් වෙනතනේ හොඳට මතක තියාගන්න මේක මේ ලෝකේ සුදුත් නැහැ. කළුත් නැහැ. මේක ග්‍රේ.